දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත්තා. ඒත් ඒ සිදුවුණේ මිනිසාට නැතිවම බැරි පිරිසිදු ජලය, වාතය සහ සාරවත් පස වැනි සියලු දෑ බිලි දෙමින්. 1950 සිට 70 දක්වා කාලය තුල ජපානය පරිසර දූෂණය විද්‍යාමාන වන කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණා. ජපානයේ පරිසර දූෂණ අධ්‍යක්ීම් පිළිබඳව සැකසුණු වාර්තා වැඩසටහන් මාලාවේ 6 වැන්න මගින් කියවනුවේ ජීවියට වඩාත් වැදගත් වන ජලය බරපතල ලෙස දූෂණයට ලක්වීමෙන් පසුව එය යථා තත්ත්වයට පත් කිරීමට ජපානයේ දැරූ වෑයමයි. ජපානයේ ශීඝ්‍ර වර්ධනයත් සමග 1950 අගභාගයේදී මිනමතා සහ ඉරායි යන රෝග නොදැනීම හටගන්නට වුණා. කර්මාන්ත ශාලාවලින් ඉවත දැමූ රසදිය සහ කැඩ්මියම් සහල් සහ මසුන් මගින් මිනිස් සිරුරට ඇතුල් වී තිබුණා. පරිසර දූෂණයේ හේතුවෙන් ජපන් ජාතිකයින් මුහුණ දුන් පළමු රෝගී තත්ත්වය මෙයයි. මේ රෝගී තත්ත්වයට හේතුව කර්මාන්ත ශාලාවලින් පිටතට ගලා යන අපද්‍රව්‍ය බව ජනතාවට ඒත්තු ගන්වන්නට දිගු කාලයක් ගත වුණා. මේ අතර සෑම තැනකම තිබුණු ජලය දූෂණය වෙමිනුයි පැවතුනේ. ජපානයේ සාගර පිරී ගියේ වැඩි ජල ප්‍රමාණයක් භාවිතයට ගන්නා කඩදාසි කර්මාන්තයේ අපද්‍රව්‍ය වලින්. ඉවතලු කෙඳි සහිත අතිරික්ත කොටස් නිසා චීබා සහ ශිසුօකා ප්‍රදේශවල ධීවරීන්ට තවදුරටත් මසුන් මරන්න හැකි වුණේ නැහැ. එයින් කෝපෙටපත් ධීවරීන් පිරිසක් කඩදාසි මෝලකට පහර දුන්නේ 1958 දී. 6月10日の夜、千葉県と東京都の漁民およそ800人が押しかけ、乱闘騒ぎを引き起こしました。この漁民たちはかねてから工場から流れる汚水のため漁獲量が減っていると抗議し、この日工場長に面会を求めて断られたためこの騒ぎとなったものです。私はこの SCP の廃液は無害と確信いたしております。なおこの廃液が会社の大下水大きな排水路に行きますと280倍程度に大体薄まったものが投入されるわけでございます。එබඳු විරෝධයන්ට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ජලතත්ත්ව නීති පද්ධතිය පැනවුණා. එහෙත් මෙම අලුත් ප්‍රමිතීන් බොහෝ ලිහිල් ඒවා වූයේ ජපානයේ ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ලෙසිනුයි. බැහැර කරන ලද අපද්‍රව්‍යවල ප්‍රමාණයන් සම්බන්ධ සීමාවන් පනවා නොතිබීම නිසා නීතියට සරිලන මට්ටම දක්වා අපද්‍රව්‍ය දියකර හරින්නට සමාගම් කටයුතු කළා. කනගාවා ප්‍රාන්තයේ පිහිටි කවසාකි නගරයේ සෑම තැනකම යන්ත්‍රෝපකරණ ඉදිවෙන්නට වුණා. විශාල යන්ත්‍ර කොටස්වල සහ ඉදිකිරීම් උපකරණවල ලෝහා ලේපනය සඳහා නොනැවතී වැඩ කරන කර්මාන්ත ශාලාද ඒ අතර තිබුණා. මේ කාලේ එම ලෝහා ලේපන කර්මාන්ත ශාලාවක කුලියට වැඩ කරමින් සිටි තාකාෂි සුබයුචි පැවසුවේ මේ හානිදායක රසායන අපද්‍රව්‍ය කිසිදු සැලකිල්ලක් නොමැතිව මුදාහල බවයි. ඔවුන් මේක ගණන් ගත්තේ නැහැ. හැම වෙලාවෙම අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කරමින් කර්මාන්ත ශාලා මුදල් හම්බ කළා. හැම දෙයක්ම අලුත් වුණා. දීර තත්ත්වයට පත් කරගන්න ඔබට පුළුවන් වුණු ඕනෑම දෙයක් ඉස්තරම් තත්වයෙන් තියේවි. හැමදේම ගොඩක් නරක් වෙලා. කවුරුත් ඉතිරි වෙලා ඉන්න එකත් පුදුමයක්. අපි වැඩ කළේ දීප්තිමත් කහපාට වාෂ්ප වලාකුළක් ඇතුලේ. මූණු වැස්මක් පැනඳගෙන ඉද්දි පවා කුඩු වර්ග ඒක ඇතුළට ආවා. ඔබේ නහයේ ක්‍රෝමියම් එකතු වෙලා ඇටමිදුළු දිය කර හරිවි. ඊළඟට මිනිස්සු සිදුරු තියෙන පෙනේරයක් වගේ පෙනෙන්න පටන් ගනිවි කියලා මට හිතුණා. මං ඇවිත් හිටියේ ඒ වගේ තැනකට. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් පැවති මේ කාලයේ නිසි පාලන ක්‍රම දක්නට නොලැබුණු අතර සුබයොචි මහතා කළේ පරිසරය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමයි. ක්‍රෝමියම් කියන්නේ සැබවින්ම හානිකර අපද්‍රව්‍යයක්. ඒ නිසා මං සමාගම් වලින් ඇහුවා සේවකයන්ගේ සෞඛ්‍ය ගැන මීට වඩා හිතන්න බැරිද කියලා. මෙතන ගොඩක් පිරිසිදුයි. ඒ වුණාට ඔයාලා හැමෝම කියන්නේ මෙතන අපිරිසිදුයි කියලා. ඇත්තටම ඇයි ඔයාලා මේකෙන් අස් වෙලා හොඳ පිරිසිදු වෙනත් තැනක වැඩ කරන්නේ නැත්තේ? කළමනාකාරීත්වය හිතුවේ එහෙමයි. ඔවුන් පරිසර දූෂණය ගැන එච්චර සැලකිල්ලක් දැක්ුවේ නැහැ.
සුභයෝචි මහතා අවසානයේදී සමාගමින් ඉවත් වී ගියේ මෙම තත්ත්වයන් දරා ගන්නට නොහැකි වීම නිසයි. මිකාවා බොක්කේ මුහුදු පැලෑටි ආන්දන් සහ බෙල්ලන් වගාව දියුණු වෙනවා. මත්ස්‍ය බිම් මසුන් සහ සිප්පි බෙල්ලන්ගෙන් පිරීලා. ඒත් වසර 40කට පෙර ගඟේ ඉහළ ප්‍රදේශයෙන් අපවිත්‍ර ජලය පැමිණීම නිසා දීවර කර්මාන්තය නැවතුණා. මිකාවා බොක්කට ගලන යහකි ගඟේ ඉහළ කඳු ප්‍රදේශවල සංවර්ධනීය ප්‍රගතිය ආරම්භ වන්නේ 1960 ගණන් වලදී. එහි කැලෑ එලිපෙහෙලි කිරීමෙන්, කඳු සමතලා කිරීමෙන් සහ ගොල්ෆ් පිට්ටනි ඉදි කිරීමෙන් විශාල පස් ප්‍රමාණයක් ගංගාවට හෙළනු ලැබුවා. මෝටර් රථ නිෂ්පාදකින් ගඟේ ඉහළ කොටසේ යන්ත්‍රෝපකරණ සවි කළා. ඒවයි අපද්‍රව්‍ය ගඟට ගලා ආවා. ගඟේ ඉහළ කොටසේ සිදු කරන ලද මේ සියලු ක්‍රියාකාරකම් නිසා යහගේ ගංගාව මඩපිරුණු ගංගාවක් බවට පත් වුණා. යොකෝ සුසුකි දීර්ඝ කාලයක් මිකාවා බොක්කේ බෙල්ලන් සහ මුහුදු පැලෑටි වගා කිරීමට සම්බන්ධ වූ අයෙක්. නමුත් ගඟේ ඉහළ සිදු වූ සංවර්ධනයේ ප්‍රතිඵලය ලෙසින් පස් වැලි සහ රොන් මඩ ගංගාවේ රැඳීම නිසා දීවර කර්මාන්තය ඇද වැටුනේ විනාශකාරී තත්වයකට. මිකාව බොක්කේ හිටපු බෙල්ලෝ, මාළුවෝ, මුහුදු පැලෑටි හැම දෙයක්ම විනාශ වුණා. ඒ විතරක් නෙවෙයි, මේක දීවරයන්ගේ ජීවිතයත් මරණයත් පිළිබඳ කාරණයක් බවට පත් වුණා. ඒක ඒ වගේ කාලයක්. මුහුදත් මිය ගිහින්. යහගේ ගංගා ජලයෙන් වගා කළ ගොයම්වල මුල් කුණු වෙන්න පටන් ගත්තා. ජලයේ ඉහළ කැඩ්මියම් සාන්ද්‍රණයක් තිබීම එයට හේතුවයි. කෝපයටපත් දීවරින් සහ ගොවින් ගඟේ ඉහළ කොටසේ සංවර්ධන කටයුතු සිදු කළ පුද්ගලයන්ට චෝදනා කළා. අපි ඔවුන් ළඟට මැරුණු බෙල්ලන් අරන් ගියා. ඔවුන් ඒවා ඉව කළේ අප්පිරියාවෙන්. අපි තරහ පිට කරමින් බෙල්ලන්ගේ පියන් විවෘත කළා. ඔවුන්ගේ ප්‍රතිචාරය දිහා බලා හිටියා. අපි ඇහුවා මොනවද මේ වෙන්නේ? මේ ගැන මොනවද කරන්න යන්නේ කියලා. ඒත් අපවිත්‍ර ජලය බැහැර කිරීම පාලනය කරන්නට ඔවුන් සමත් වුණේ නැහැ. යහගේ ගංගා ජල සංරක්ෂණ මණ්ඩලය නැතහොත් යහගේ ජල මණ්ඩලය පිහිටවනු ලැබුවේ 1966 දී. එය ආරම්භයයි. දීවරීන් ගොවීන් සහ යහගේ ගංගාවේ ජලය පරිහරණය කළ අනික් හැමෝමත් එකමුතුව එහි කටයුතු කළා. යහගේ ජල මණ්ඩලයේ සමාජිකින් විවිධ තැන්වල ජලයේ තත්ත්වය පරීක්ෂා කරමින් ජලය අපවිත්‍ර වීමේ මූලාශ්‍රයන් එකින් එක සොයා බැලීම ආරම්භ කළා. 1960 අගභාගයේදී ජපාන රජය මිනමටා සහ ඉටායි රෝග සම්බන්ධ අවසාන නිවේදනය නිකුත් කළා. මෙම රෝග තත්ත්වයන්ට හේතුව කාර්මික අපද්‍රව්‍යවල ප්‍රතිඵලයක් ලෙස ඉතිරිවන සැක සහිත දෑ බවයි සඳහන් වුණේ. 1970 වර්ෂය ජපානයේ පරිසර දූෂණය අවසන් කිරීමේ වර්ෂය බවට පත් වුණා. ජල දූෂණය වැළැක්වීමේ පනතද ඇරඹුණා. කර්මාන්ත ශාලාවලින් සීමා රහිතව අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රදේශ එම අපද්‍රව්‍යවල ප්‍රමාණය සහ ජලයේ ගුණාත්මක භාවය පාලනයකට යටත් කරනු ලැබුවා. වැරදිකරුවන්ට දඬුවම් ලැබුණා. මෙය කරන්න පුළුවන් දෙයක් බවට පත් වුණේ පළාත් පාලන ආයතන උදෙසා ඔවුන්ගේම ස්වාධීන ව්‍යවස්ථාවන් ස්ථාපිත කරගන්නට හැකිවීම නිසයි. ඉතාමත් නිවැරදිව පරීක්ෂා කිරීමේ විධික්‍රමයක් ජපානය පුරා ස්ථාපිත කරන්නට මෙම නීති සම්පාදනය මගින් පොළඹවනු ලැබුවා. ජල දූෂණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කරන සමාගම් එකින් එක හෙළිදරව් වන්නට වූයෙන් ලෝහාලේපන සමාගම් දහස් ගණනක් වසා දැමුණා. සහල් සහ මසුන් තුළ අපද්‍රව්‍යකාරක ඒකරාශී වීමේ සිද්ධීන් මාධ්‍ය වාර්තා කරන්නට පටන් ගත්තා. මත්ස්‍යයන්ගෙන් අනාවරණය කරගත් PCB සාන්ද්‍රණය නව ලෝක වාර්තාවක් ලැබුවා. සමහර ස්ථානවල එම විෂ මත්ස්‍යයන් කොන්ක්‍රීට් සමග මිශ්‍ර කර තබා තිබුණේ ඔවුන්ගේ විෂ අපද්‍රව්‍ය සෙමින් පරිසරයට එකතු වන ආකාරයෙනුයි. මසුන් මරන්නන් දීවර කර්මාන්තයෙන් ඉවත් වුණේ කර්මාන්ත ශාලාව වෙත සිය විරෝධය පළ කරමින්. තමා සේවය කළ කර්මාන්ත ශාලාවෙන් ඉවත් වූ පසු සුබයෝචි මහතා කළේ තමාගේම ලෝහාලේපන කර්මාන්ත ශාලාවක් පිහිටුවා ගැනීමයි. එසේම එහි පිරිසිදු වැඩ පරිසරයක් නිර්මාණය කරන්නටත් ඔහු අදිටන් කරගෙන තිබුණා. මම මුලින් වැඩ කළ කර්මාන්ත ශාලාවේ හානිකර රසායන ද්‍රව්‍ය ගැන තොරතුරු රාශියක් තිබුණා. ඉතින් ඒ ගැන හිතපු මම මේ ව්‍යාපාරයට ඇතුළු වෙන්නේ කිසිම අපද්‍රව්‍යයක් බැහැර කරන්නේ නැහැ කියන විශේෂ බලාපොරොත්තුව ඇතිව. මේ ගැන වැඩියෙන් බලද්දි මම දැක්කේ ඒ කරන්න පුළුවන් දෙයක් බවයි. අපද්‍රව්‍ය දිර ප්‍රතිචක්‍රීකරණය කරන්න මට පුළුවන් වුණා. ඒ අදහස කවුරුත් බැහැර කරේ නැහැ. ලෝහා ලේපන පද්ධතියක් මගින් හානිකර ක්‍රෝමියම් බිඳුවක්වත් පරිසරයට එකතු වන්නේ නැති බව සුබයෝචි මහතා තේරුම් ගත්තා.
අතීතයේදී සෝදා ඉවතලු මෙම ක්‍රෝමියම් එක් ස්ථානික ගබඩා කර තබා පෙරා නැවත භාවිතයට ගත්තා. ඒ පුංචි රැකවරණයක් හා නවීකරණයක් සාක්ෂාත් කර ගැනීමක්ද වී තිබුණා. ජල ප්‍රතිකාරක හා ජල ප්‍රවාහන ව්‍යාපෘති සම්බන්ධ පර්යේෂණ හසුරුවන ජුන්කෝ නකනිෂි මහත්මිය සමාගම් මගින් ලබාගෙන ඇති නිර්දේශ තක්සේරු කිරීමේ නියැලෙනවා. අපද්‍රව්‍ය ගැන කතා කරද්දී සමාගම් සාමාන්‍යයෙන් කියන්නේ අපි ජලය පිරිසිදු කිරීමේ පහසුකම් ඇති කරලා තියෙනවා කියලයි. ඒ සත්‍ය වන්නේ ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ වැදගත් වැඩි දියුණු අවස්ථාවක් වීමයි. බොහෝ සමාගම් මෙතෙක් භාවිතා කළ අමුද්‍රව්‍ය වෙනස් කර හෝ ප්‍රතිචක්‍රීකරණය කර තම නිෂ්පාදන සිදු කරනවා. මෙය පිවිතුරු නිපැයුම් ලෙස හැඳින්වෙන අතර එය දැන් පළමු තැනට පැමිණ තිබෙනවා. පිරිසිදු කළ යුතු අපද්‍රව්‍ය ප්‍රමාණය සමාගම් විසින් අඩු කරගෙන තිබෙන්නේ මේ ක්‍රියාමාර්ගයෙන්. ජපන් රජය අඩු පොලියට මුදල් ලබා දෙමින් නාගරික ප්‍රදේශවල තැන් තැන්වල පිහිටි කර්මාන්තශාලා එක් ස්ථානයකට හෝ කාර්මික උද්‍යානවලට ගෙන එන්නට දිරිගැන්වීම් සිදු කළා. පරිසර හිතකාමී උපකරණවලට මුදල් යෙදවීමට අපහසු කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් සඳහා ජල ප්‍රවාහන පහසුකම් සාමූහිකව යොදා ගැනීමටද අවකාශ සලසා තිබෙනවා. ප්‍රතිඵලයක් වශයෙන් සමාගම් 4000ක් කාර්මික උද්‍යාන වෙත ගෙන ගොස් තිබෙනවා. විසඳුම රහිත කවසාකි කාර්මික පුරවරය 2001 වර්ෂයේ වෙරළාශ්‍රිත දිස්ත්‍රික්කයක් වන කවසාකිවල පිහිටවනු ලැබුවා. මේ සමාගම් 15ක් ස්ථානගත කර ඇති අතර කිසිම අපද්‍රව්‍යයක් බැහැර නොකරන්නට ඔවුන් මහත් වෙහෙසක් දරනවා. සුබයෝචි මහතා තම ලෝහාලේපන කර්මාන්තශාලාව රැගෙන ආවේද මෙම ප්‍රදේශයටයි. අතීතයේදී ජල දූෂණය ගැන බොහෝ අපකීර්තියට පත්ව සිටි කඩදාසි කර්මාන්තය ජලීය ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්නට කටයුතු කර ඇත්තේ කෙසේද? අමුද්‍රව්‍ය වලින් භාගයක්ම තන්තු සහිත ලී වර්ග. අනෙක් භාගය දැව වලින්ම නිපද වෙන ප්‍රයෝජනයක් නැති ලිග්නින් නැමැති රසායනික සංයෝගයක්. කඩදාසි ටොන් එකක් නිපදවද්දී බැහැරවන දියර වලින් කාබනික ද්‍රව්‍ය ටොන් එකක් ලබා ගන්න පුළුවන්. ජලය පිරිපහදු කිරීම ගැන ඔවුන් සිතුවා. ඒත් එහි දුඹුරු පාට කාබනික අපද්‍රව්‍ය බොහෝ පිරී තිබුණා. ඒ නිසා එම ජලය හැඳින්වූයේ කළු මධ්‍යසාරය නමින්. ඉතින් මිනිස්සු කල්පනා කරන්න පටන් ගත්තා. අපි ලිග්නින් පෙරාගන්නේ කොහොමද කියලා. ඉන්ධන විදියට ඒවා දවන්න පටන් ගත්තා. එතකොට ඒක බලශක්ති ප්‍රභවයක් බවට පත් වුණා. බලශක්තියක් විදියට ලිග්නින් බැහැර කිරීම විශාල වෙළඳාමක් ලෙස වැඩි දියුණු වෙලා තිබෙනවා. ජපානයේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය ආරම්භ කරන්නේ ඊට සමගාමීවයි. කඩදාසි වල ලිග්නින් නොමැති වීම නිසා අලුත් කඩදාසි හදන්න දිය කරද්දී ඉතිරි වන්නේ අපද්‍රව්‍ය ඉතා අඩු ප්‍රමාණයක්. කඩදාසි කර්මාන්තයේ අපද්‍රව්‍ය බැහැර කිරීම වලදී 99%ක්ම සිදු කරන්නේ පිවිතුරු නිෂ්පාදන ක්‍රියාවලියට අනුව බව නකනිෂි මහත්මිය පවසයි. ජල දූෂණය වැළැක්වීමේ පනත පැනවීමෙන් පසුවත් යහගි ගඟට අපවිත්‍ර ජලය මුදා හැරීම සමාගම් විසින් දිගින් දිගටම සිදු කළා. ඒක වේගවත් ආර්ථික වර්ධනයක් තිබුණු කාලයක්. ව්‍යාපාර අපූර්වට දියුණු වුණා. කඳුකරයේ අනෙක් හැම තැනකමයි දකින්න ලැබුණේ සංවර්ධනය. ඒක කදිම කාලයක්. යහගි ජල මණ්ඩලය ගංගා ජලයේ ගුණාත්මක භාවය සහ පරිසර දූෂණයට මුල් වූ කර්මාන්තශාලා හඳුනා ගැනීම සිදු කළා. බොහෝ සමාගම් මැදියම් රෑ හොර රහසේ අපවිත්‍ර ජලය මුදා හැරීම සිදු කළ නිසා අධිබල ඇති විදුලි එළි භාවිත කරමින් රාත්‍රී මුර සංචාරයේ යෙදෙන්නටත් ඔවුන්ට සිදු වුණා. ගඟ මැදට දිවෙන අපද්‍රව්‍ය ගලා යන බටයක් ඔවුන්ට හමු වුණේ එවැනි අවස්ථාවකයි. 1972 දී යහගි ජල මණ්ඩලය ජල දූෂණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ සමාගමක් හෙළිදරව් කරගත්තා. මේ ආකාරයෙන් නොකඩවා මුර සංචාරයේ යෙදෙමින් යහගි ජල මණ්ඩලය පෞද්ගලික ආරක්ෂකයෙකු බවට පත් වුණා. ගඟේ ඉස්මත්ති සිදුවන අපවිත්‍ර කිරීම් වලට එරෙහිව විරෝධතා ආරම්භ වී තිබුණත් කම්හල් හිමිකරුවන්ගේ ඉල්ලීම මත ජල ප්‍රවාහන හා නිෂ්පාදන විධික්‍රම නැවත සකසා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා.
යහගි ජල මණ්ඩලයේ ක්‍රියාකාරකම් අනුගමනය කරමින් H ප්‍රාන්ත රජය 1977 දී තීරණය කළේ යහගි ගංගාව උපයෝගී කර ගැනීමට අදහස් කරන ඕනෑම සංවිධානයක් ඒ සඳහා මණ්ඩලයේ උපදෙස් ලබා ගත යුතු බවයි. වාර්ෂිකව සිද්ධීන් 300කට වැඩි ප්‍රමාණයක් මණ්ඩලයේ අවධානයට පාත්‍ර වූ අතර නිවැරදි කිරීම සඳහා එම වැඩබිම් දැඩි පරීක්ෂාවකට ලක් කළා. මේ ව්‍යාපෘතිය සංකීර්ණ එකක් වුණත් විශ්වාස කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් සෑදීමට අපි උපාය මාර්ග සකස් කරනවා. අපි ඒ සඳහා විධිවිධාන යොදමිනුයි ඉන්නේ. මෝටර් රථ උපකරණ නිෂ්පාදනය මෙම ප්‍රදේශයේ පවත්නා විශාලතම කර්මාන්තවලින් එකක්. අදහස් හුවමාරු කර ගැනීම සඳහා එම කර්මාන්තකරුවන්ට යහගි ජල මණ්ඩලයේ විටින් විට ඇරයුම් කළා. විශේෂයෙන්ම යහගි ගඟේ ජලතත්ව ප්‍රමිති නිවැරදි. කොහොම වුණත් ඔවුන් මීටත් වඩා වැඩියෙන් ඒ ගැන බලන්න ඕන. ඔවුන්ගේ මේ උත්සාහයන් අනාගත නීති පද්ධතියක් බවට පත්වෙයි කියා බලාපොරොත්තු වෙනවා. යහගි ගංගාවේ මෙම තදබල ජලතත්ව ප්‍රමිතිවල රැකවරණය කර්මාන්ත ශාලාවල දියුණුවට බාධාවක් වූයේ නැහැ. මෝටර් රථ කර්මාන්ත සමාගම් වලින් ඉහළින්ම සිටින ටොයෝටා සමාගමේ නිපැයුම් මට්ටම රටේ ඉහළම නිපැයුම් මට්ටම බවට පත් වී තිබෙනවා. යහගි ගංගාව පිරිසිදු වූ විට මිකාවා මුහුදු බොක්කට නැවත ජීවිය පැමිණියා. ඒ ජනතාවගේ සතුටට හේතු වුණා. ඔවුන් වෙරවීරියෙන් ගොඩට අදිනු ලබන බෙල්ලන් ජපානයේ අංක 1 බෙල්ලන් බවට පත් වුණා. තනි පුද්ගලයන් සහ සමාගම් එක්ව ජල පරිසරයේ කලින් තත්ත්වයට නැවත ගෙන ඒමට කටයුතු කළේ රජයේ අරමුදල් සහ ප්‍රමිතීන් පාවිච්චි කරමින්. ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලය වූයේ කර්මාන්ත ශාලාවලින් පිට කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීමයි. ඒ අතර ගෘහස්ත අපද්‍රව්‍ය බැහැර කිරීම ජල දූෂණයේ තවත් ප්‍රධාන සහ කරදරකාරී හේතුව බවට පත් වුණා. එක්දාස් 960 ගණන්වලදී ටෝකියෝ අගනුවර පිරී තිබුණු ගෘහස්ත අපද්‍රව්‍ය ගංගා ජලයේ ගුණාත්මක භාවයට බරපතල ලෙස බලපෑම් කරන්නට පටන් ගත්තා. ටෝකියෝ ජනතාවගේ ප්‍රධාන පානීය ජල ප්‍රභවයන්ගෙන් එකක් වූයේ එහි බටහිර යුර දිගේ ගලා බස්නා තාමා ගඟයි. තාමා ගඟේ ජල පවිත්‍රාගාරයේ හිටපු ප්‍රධානි සඩාओ කොජිමා තාමා ගංගා ජලයේ ගුණාත්මක භාවයේ වෙනස් වීම වසර ගණනාවක සිට නිරීක්ෂණය කර තිබෙනවා. තාමා ගඟ ගැන ඉස්සර දන්නේ පිරිසිදුවට තියෙන රසවත් මාළු අහුවෙන ප්‍රධාන වශයෙන් හරි ලස්සන තැනක් කියලයි. ඔබට පානය කරන්නට පුළුවන් තරමට මේ ගඟේ වතුර පිරිසිදුවට තිබුණා. එහෙම වුණේ ඇයි? අපි අපේ මල මුත්‍ර පහ කරන්න පුරුදු වෙලා හිටියේ පොළොවට. ඒත් අපි ටෝකියෝ ඔලිම්පික් කුලලට කලින් ඒක නතර කළා. අපිට රසායන පොහොර තිබුණු නිසා අපේ මල මුත්‍ර යොදා ගන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා මේ මිනිස් අපද්‍රව්‍ය සියල්ලම දමන්න තැනක් නැතුව ඉවත දැම්මා. මල අපවහන පද්ධති එකින් එක තාමා ගම් ඉවර දිගේ ගොඩ නැගෙන්නට වුණා. ඒත් මෙතරම් මිනිස් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පවිත්‍ර කරන්නට ඒවට නොහැකි වූ නිසා සිදු කළේ කෙලින්ම ගඟට මුදා හැරීමයි. මේ අපිරිසිදුතම ගංගා ජලයෙන් පානීය ජලය නිපදවීමට කොජිමා මහතාට සිදු වුණා. අපි කොටස් 100කට ක්ලෝරින් මිලියනයක් විතර එකතු කළා. කොහේවත් ඒ තරම් එකතු කරන්නේ නැහැ. පුරසාරමක් කියනවා නෙවෙයි. ඒක ලෝක වාර්තාවක්. ඒක තමයි විස බීජ විනාශ කරන්න තිබුණු එකම ක්‍රමය. වතුර ඒ තරම්ම අපිරිසිදුයි. වර්ධනය වන ගෘහස්ත අපද්‍රව්‍ය ගැටලුවට පිළියමක් වශයෙන් මල අපවහන පද්ධතියක් නිර්මාණය කරන්නට ජපාන රජය ක්‍රියා කළා. එයින් බලාපොරොත්තු වුණේ සෑම නිවසකටම වැසිකිලි බට සම්බන්ධ කිරීම, පිරිපහදු පහසුකම් වෙතට මල අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා එම කටයුතු තොග වශයෙන් සිදු කිරීමයි.
මහා පරිමාණ පිරිපහදු ක්‍රම වඩාත් පිරිමැසුම්දායක බව ඔවුන් කල්පනා කළා. නියමිත දිය බැස්මක් සහිත බහුවිධ නගරවල ක්‍රියාත්මක කළ හැකි යෝධ මල අපවහන පද්ධතිවල සැලසුම් ඔවුන් විසින් වැඩි දියුණු කරනු ලැබුවා. මේ දියබස්නා මල අපවහන පද්ධතිය පිහිටුවීමත් සමග තනි තනි ස්ථානවලින් සිදු කෙරෙන පිරිපහදු කටයුතු නැවතුණා. ගඟ දිගේ දුවන විශාල මල අපවහන නලයකින් මග දිගට ඇති මල අපවහන එකතු කර එවලේම පිරිපහදු කරන්නට ගඟ පහළ විශාල ලෙස පහසුකම් සලසා තිබුණා. අති විශාල මල අපවහන නලයක් ගඟ දිගේ පොළොව යටින් සවි කරන්නට නියමිතව තිබුණා. නලය එහි සේන්දු වන තුරු පිරිපහදු කටයුතු සිදු කරන්න බැරි වුණා. ඒ නිසා ගඟ ඉහළ අය හැමදාම කළේ අපද්‍රව්‍ය ගඟට දැමීමයි. මල අපවහන ව්‍යාපෘති සඳහා සිදු කරන වියහියදම් සෑම වසරකම ඉතා අධික ලෙස ඉහළ ගියා. ජපානයේ වාර්ෂිකව ඒ සඳහා වැය කරන ලද මුදල ජපාන් යෙන් ට්‍රිලියන 2 සිට 5 දක්වා වැඩි වී තිබෙනවා. ඒත් මල අපවහන පද්ධති ව්‍යාප්තිය සිදු වුණේ බොහෝ සෙයින් මන්දගාමීවයි. එම ව්‍යාප්තිය සිදු වූයේ සෑම වසරකම සමස්ත ජනගහනයේ 2% ලෙසයි. ඉතා අකාර්යක්ෂම මෙම දියබස්නා මල අපවහන ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නගනිෂී මහත්මිය සැක පහළ කළා. වැඩිම ඉදිකිරීම් ගාස්තුවක් වැය වුණේ අපවහන නලවලට. ඒක අධික මිලක්. ඒ නිසා එහි ව්‍යාපෘතිය සිදු වුණේ ඉතා සෙමින්. ඉතින් වඩාත් ඵලදායී පියවර වුණේ මොකද්ද? මම යෝජනා කළ තනි පුද්ගල මල අපවහන ක්‍රමයයි. නකනිෂි මහත්මියගේ යෝජනාවට අනුව අඩු ජනගහනයක් සිටි එම ප්‍රදේශවලට විශාල ප්‍රමාණයේ මල අපවහන නල සවි කරනවට වඩා සෑම නිවසකටම සම්බන්ධ කළ හැකි ගෙබිමේම පිහිටි ජල පිරිපහදු පද්ධතියක් විශේෂයෙන් තනි පුද්ගල මල අපවහන පද්ධතියක් ලබා දෙන්නට හැකි වුණා. මෙම ගෘහස්ත ජල පිරිපහදු පද්ධති මුළුතැන්ගෙය නානකාමරයේ වැසිකිලි හා ජලය අවශ්‍ය වෙනත් සියලු තැන්වලට සම්බන්ධ වී ක්‍රියා කරනවා. ඒවා ටැංකි කිහිපයකට බෙදා තිබෙනවා. එකක් ඔක්සිජන් සමග ජීවත් වෙන්න බැරි ශුද්‍ර ජීවීන්ට. තව එකක් ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න බැරි ශුද්‍ර ජීවීන්ට සහ අනෙක් ඒවා තැන්පත් ටැංකි වශයෙන්. මේ ශුද්‍ර ජීවීන් අපවිත්‍ර වූ ජලය පිරිසිදු කරනවා. එසේ පිරිසිදු කරන ජලය ගෙවත්තට වතුර දැමීමට හෝ වැසිකිලි සෝදා හැරීමට නැවත පාවිච්චියට ගන්න පුළුවන්. අවසානයේදී ඒ ජලය අගලකට හෝ ගඟකට හරවා යවන්නත් පුළුවන්. තවද මෙයින් පැහැදිලි වුණේ ගම්මානවලින් පිටත වෙසෙන ප්‍රජාවන්ට කුඩා පරිමාණ අපවහන පිරිපහදු පහසුකම් ඉදිකිරීම වඩා ඵලදායී වූ බවයි. වසර 30කට පමණ ඉහතදී අතිවිශාල දියබස්නා අපවහන සැලැස්මක් ශිගා ප්‍රාන්තයේ යෝජනා වුවත් අයිතෝ නැමැති කුඩා නගරය ඊට සම්බන්ධ වන්නට කැමති වුණේ නැහැ. ආසන්නතම පිරිපහදු පහසුකම්වල සිට කිලෝමීටර් 30ක දුරින් පිහිටි අයිතෝව වෙත මෙම ප්‍රධාන අපවහන නලය ළඟාවීමට වසර 20ක් පමණ ගත වුණා. ගම්මාන 4ක 1500ක් වන මුළු ජනගහනය මෙම ප්‍රජා අපවහන පද්ධතිය ඉදිකිරීමේදී එකට එක් වී කටයුතු කිරීමෙන් වසර 5ක් තුලදී සෑම නිවසකටම අපවහන සේවාවක් හිමි වුණා. තනි නිවාස සහ ප්‍රජා අපවහන පද්ධති ඉදිකිරීමට මුදල් හෝ කාලය විශාල වශයෙන් අවශ්‍ය නොවන්නාසේම කිසියම් ප්‍රදේශයකදී අපිරිසිදු වන ජලය එම ප්‍රදේශයේදීම පිරිසිදු කර ගැනීමට මෙමගින් හැකියාව සැලසේ. එවිට ඒ ජලය නැවත පාවිච්චියට ගැනීමට හෝ ඉඩම්වලට එසේත් නැත්නම් අසල පිහිටි ගංගාවට බැහැර කිරීමට පුළුවන්. මේ සෝබාදහමේ ඇති ශක්තිය උපරිම ලෙස භාවිත කරමින් සකස් කරන ලද චක්‍රීය ජල පවිත්‍ර කරන ක්‍රියාවලියක්. පන්වර්ග ජලජ පැලෑටි සහ ශුද්‍ර ජීවීන් ජලය ඇති අපවිත්‍ර දෑ උරා ගැනීමෙන් සහ පෝෂණය සඳහා ඒවා භාවිතා කරමින් ස්වභාවික පවිත්‍රකාරක ලෙස ඉතා වැදගත් භූමිකාවක නියැලෙනවා. නමුත් මෙම අපද්‍රව්‍ය හුදකලාව පැමිණීම නිසා සෝබාදහමට පවා ඒවා පවිත්‍ර කළ නොහැකි. 1970 ගණන් වල ප්‍රථම වරට භාවිත කරන ලද කුණු ඉවත් කරන කෘත්‍රිම ද්‍රව්‍යයන්හි ශුද්‍ර ජීවීන්ට පවා බිඳ හිලිය නොහැකි දෑ අඩංගු වුණා. ජල පවිත්‍ර කරන පහසුකම් වලදී මෙවැනි තත්ත්වයන් මතුවිය හැකියි. ගඟේ ජල පවිත්‍ර කරන යන්ත්‍රය අසලත් පෙන සහ දිය බුබුලු තිබුණා. ඒවා මගේ තරමට උසයි. අපි හැමෝම පුදුමයට පත් වුණා. අපිට එයින් ගැලවෙන්න බැරි වුණා. කුඩා කරාම වලින් ඒවා පිටතට බේරුණා. ඒවා රසායන ද්‍රව්‍ය නිසා අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. එදිනදා මිනිසුන් ඉවතලන සියලු අපවිත්‍ර දෑ වැව්වලට ගලා ගොස් ආරක්ෂක ස්ථාන සියල්ල අවහිර කළා. වසර ගණන් සහ දශක ගණන් එකතු වූ ඒ අපද්‍රව්‍යවලට යන්න තැනක් තිබුණේ නැහැ. ගෘහස්ත අපද්‍රව්‍යවල නයිට්‍රජන් සහ පොස්පරස් සුලභව හමු වූ විට ඒවා අධිබහුලතාවයට පත් වෙනවා.
ඒ ප්‍රතිඵලය වූයේ පෝෂණය වඩාත් වැඩි වී මේ සාරයන් මත වැඩෙන ඇල්ගී රට පුරා වැව් සහ වගුරුවල සීඝ්‍රයෙන් පෝවීමයි. පළමු පන්තියේ ගංගා 112කින් පෝෂණය වන ජපානයේ විශාලතම විල පවා ක්‍රමයෙන් දූෂණයට පත්වෙමිනුයි තියෙන්නේ. සාමාන්‍යයෙන් විලේ වතුර පිරිසිදු කරන බටගස් සහ ජලජ පැලෑටි කොන්ක්‍රීට් බැම්මක් තනා ඉවත් කර තිබෙනවා. තමන් විසින්ම තමා පිරිසිදු කර ගැනීමට වැවට තිබුණු ස්වභාවික හැකියාව එමගින් පැහැර අරගෙන බීවා විලේ ඇල්ගී ප්‍රතිනිෂ්පාදනය කිරීම නැවතීමත් සමග ඉතා බරපතල ලෙස වඩදිය බාධය දැක ගන්න ලැබුණා. බීවා විල අසල පදිංචි අයාකෝ ෆියුජි මේ ප්‍රවෘත්තියෙන් කම්පනයට පත් අය අතරින් කෙනෙක්. මම හිතුවේ නෑ ජල දූෂණය බීවා විලට බලපායි කියලා. මෙය ඒ තරම විශාල විලක්. ඒක දුර නොපෙනීම. මට තේරුම් ගියා විල කොච්චර විශාල එකක් වුණත් දිනපතා ඉවත දමන අපද්‍රව්‍ය එයට දරාගත නොහැකි බරක් බව. ඇත්තටම ඒක මට හැමදාම වේදනා දුන්නා. මගේ බොන වතුර අපිරිසිදු වුණ බව දැනගත්තාම මමත් ඊට ගොදුරු වුණා වගේ දැනුණා. මමත් විල අපවිත්‍ර කළ නිසා මාත් අපරාධකාරයෙක් කියලා හැඟුණා. බීවා විලේ පෝෂණය වැඩිවීමට බලපෑ ප්‍රධාන හේතු වලින් එකක් වූ ෆොස්ෆරස් විශාල ප්‍රමාණයක් හමු වී තිබෙන්නේ ඒ කාලයේදී භාවිත කළ කුණු ඉවත් කරන කෘත්‍රිම ද්‍රව්‍ය වලින්. ඔවුන් මොකද්ද කරන්න පුළුවන් කියලා සිතන විටත් ප්‍රාදේශීය ආහාර සමූපකාරයේ ෆියුජි මෙනවිය සහ හවුල්කාර සමාජිකයන් පිරිසක් නිවාසවල සහ පාසල්වල එකතු වන ආහාර පිසීමට පාවිච්චි කළ තෙල් වලින් සබන් කුඩු සෑදීමේ උත්සාහයක නිරත වුණා. පෙරණයකින් පහතට වැටෙන්න සැලැස්වීමෙන් කෑම උයන්න පාවිච්චි කළ තෙල් අපි සබන් සෑදීමට පාවිච්චි කළා. අපේ අතින් වතුර අපිරිසිදු වුණේ අඩුවෙන්. ෆොස්ෆරස් අඩංගු කුණු ඉවත් කරන ද්‍රව්‍ය පාවිච්චි කිරීම අපි අතහැර දැම්මා. මේ වන විට අපි පාවිච්චි කරන්නේ වඩාත් ස්වභාවික සබන්. ඒක හරියට එක ගලෙන් කුරුල්ලන් 2-3 දෙනෙක් මරා ගන්නවා වගේ වැඩක්. අපි බීවා විල පුරා මහන්සි වෙලා වැඩ කරද්දී එවැනි දේවලින් තමයි දිරිමත් උනේ. ශිගා ප්‍රාන්තයේ එවකට සිටි ආණ්ඩුකාරවරයා වූ මෂයෝෂි තකෙමුරා ෆොස්ෆරස් අඩංගු කුණු ඉවත් කරන කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට ගෙන ඇති සිය අදිටන ප්‍රකාශ කළා. ඒ කාලේ ජනගහනය 80% පාවිච්චි කළේ එම ද්‍රව්‍යයන්. කුණු ඉවත් කරන කෘත්‍රිම ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් මේ ගැන කතා කළේ විරෝධයකින්. ඔවුන් කීවේ මෙය ඔවුන්ගේ ව්‍යාපාරික නිදහස උල්ලංඝනය කිරීමක් සහ ව්‍යවස්ථාව කඩකිරීමක් කියලයි. එම කෘත්‍රිම ද්‍රව්‍ය නරක නැති බව පෙන්වන්න මහජන සම්බන්ධතා ක්‍රියාමාලාවන් සහ ප්‍රචාරක කටයුතු සඳහා යෙන් බිලියන 1ක ඇස්තමේන්තුගත මුදලක් ඔවුන් ආයෝජනය කළා. එම සමාගම්වලට පිළිතුරු දෙමින් ආණ්ඩුකාර තකෙමුරා පැවසුවේ ව්‍යාපාර කිරීමට ඇති නිදහසේ සීමාවක් නොමැති බවයි. මිනිසුන් අතර සබන් කුඩු ජනප්‍රිය කරවීමට ඒවා නිෂ්පාදනය කරන කණ්ඩායම් වලට සම්පූර්ණ සහයෝගය ලබා දුන් ඔහු ඒ සඳහා අයවැයක්ද සකස් කළ අතර පාවිච්චි නොකළ කුණු ඉවත් කරන කෘත්‍රිම ද්‍රව්‍ය එකතු කිරීමට වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කළා. ඒ වෙනස සුපිරි වෙළඳසැල් රාක්වල දකින්න ලැබුණාම අපි මොන තරම් පුදුමයටපත් වුණාද. පටන් ගනිද්දි හැම තැනකම තිබුණු සබන් කුඩු වර්ග පැත්තකට වීසි වුණා. ඒත් ඔවුන් ඒවා වැඩියෙන් මිලදී ගන්නට පටන් ගත්තාම කුණු ඉවත් කරන කෘත්‍රිම ද්‍රව්‍ය පැත්තකට තල්ලු වෙලා ගියා. සබන් පාවිච්චි කරන්නන්ගේ ප්‍රතිශතය 70%ට ළඟා වූ අතර 1979 දී බීවා විලේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ පනත පැනවුණා. ඊට අමතරව කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය සහ සත්ව ගොවීන් බැහැරලන දෑ පාලනය කිරීම නිසා නගරවැසියන් ෆොස්ෆරස් අඩංගු කුණු ඉවත් කරන කෘත්‍රිම දෑ මිලදී ගැනීම, විකිණීම හා තෑගි කිරීම සිදු කළේ නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නන්ට දඩ නියම වුණා. බීවා විලාසල නගරවැසියන්ගෙන් ආරම්භ වූ මෙම සබන්කුඩු ව්‍යාපාරය රට පුරාම පැතිරී ගියා. කුණු ඉවත් කරන කෘත්‍රිම දෑ නිෂ්පාදනය කරන සමාගම් මුළුමනින්ම වෙනස් ප්‍රවේශයක් ලබා ගන්නට උත්සාහ කළා. ඔවුන් එය කළේ ෆොස්ෆරස් අඩංගු නොවන කුණු ඉවත් කරන ද්‍රව්‍ය විකිණීම ආරම්භ කරමින්. බීවා විලේ ෆොස්ෆරස් සාන්ද්‍රණය ක්‍රමයෙන් පහළ වැටුණා. ෆොස්ෆරස් වෙනුවට විකල්ප කාරකයක් යෙදීමෙන් මෙම අපවිත්‍රකරණයට මුල් වූ හේතුන් මැඩ පැවැත්තුවා. අපවිත්‍රකරණය වැළකීම සඳහා මේ අවස්ථාවට මුහුණ දෙනවට වඩා එය මගහැරීම හොඳ බවට මේ අත්දැකීම සාක්ෂියක් වුණා. 970 ගණන්වලදී ජලයෙන් දුගදක් හමන බවට ජපානයේ ජල පවිත්‍රකරණ පහසුකම් වලට පැමිණිලි ලැබුණා.
ක්ලෝරින් විශාල ප්‍රමාණයක් පාවිච්චි කරමින් තාමාගඟේ ජලය විස බීජ naශනය කරන්නට උත්සාහයක යෙදුණු කොජිමා මහතාටවත් එම දුගඳින් මිදෙන්නට ලැබුණේ නැහැ. ඒ ඇමෝනියා ගඳ. සක්‍රිය ගල් අඟුරු වලටවත් බෑ ඒ දුගඳ උරා ගන්න. මම හැම රසායන ද්‍රව්‍යකින්ම උත්සාහ කළා ඇමෝනියා ඔක්සිකරණය කරන්න. ඒත් ඒකකටවත් පුළුවන් වුණේ නෑ ඒක කරන්න. ඉන්පසුව කොජිමා මහතාගේ සැලකිල්ලට භාජනය වුණේ ගංගාපත්ලේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරකම්. මම ගංගා ගැන හිතන්න පටන් ගත්තේ අහම්බෙන්. ගංගාවක පවත්නා ඇමෝනියා හානියේ ප්‍රමාණය එයින් මට වටහා ගන්න ලැබුණා. කිලෝමීටර් 20ක් තුල ඇමෝනියා හානිය 90%ක් පමණ වෙනවා. ඉතින් මම හිතුවා මේ ඇමෝනියා ගඳ අයින් කරන්න යාන්ත්‍රණයක් තියෙන්න ඕනි කියලා. ගම්පතුලේ ගල්මතු පිට ඇති තුනී පටල විමර්ශනය කිරීමේදී ගංගා ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන බොහෝ සක්‍රීය ශුද්‍ර ජීවීන් හමුවන බව අනාවරණය වුණා. ගඟක් ගලද්දී ඒ ඉබේම පිරිසිදු වෙනවා. ගංගා පතුලේ තියෙන ගල්මතු පිට සීන් තුනී පටලයක් ඇති වෙන්නේ මේ නිසා. නමුත් ගංගාවක් පිරිසිදු වෙන්න නම් එක් තුනී පටලයක් සමග විතරක් කිලෝමීටර් 20ක්වත් එය ගලා යා යුතුයි. ගඟේ තුනී පටල රාශියක් තිබිලා ඒවා අතරින් ජලය ගලා ගියොත් ඒ පිරිසිදු වෙන්න වාර 100ක් 200ක් වුණත් ප්‍රමාණවත්. කොජිමා මහතා ගල්ගොඩ ගසා ඒ තුලින් ජලය ගලා යන්නට සලස්වා තිබුණා. ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරකම් වැඩි කිරීම සඳහා ඔහු ඔක්සිජන් ලබා දීමත් හඳුන්වා දී තිබුණා. ගල්තට්ටු ගණනාවක් තුලින් ජලය ගමන් කිරීමෙන් පසුව 80%ක් විස බීජ පිරිසිදු වුණා. බොහෝ ජල පිරිපහදු පාසුකම් සකස් කර තිබුණේ ශුද්‍ර ජීවී ස්තර උපයෝගී කරගෙන නිසා තවදුරටත් ජලයේ දුගඳක් හැමුවේ නෑ. ජනගහනයේ 70%කට මේ වන විට මල අපවහන පිරිපහදු තියෙනවා. ඒවා ආරම්භ කර ඇත්තේ නයිට්‍රජන් සහ ෆොස්ෆරස් ඉවත් කරන ශුද්‍ර ජීවීන් ප්‍රයෝජනයට ගන්නා උසස් තාක්ෂණ යොදා ගනිමින්. ඒත් මේ තාක්ෂණය අතිශයින් මිලාදිකයි. යථාර්ථය වන්නේ අපවිත්‍රකරණයේ නොයදෙමින් ජීවත් වන ආකාරය අප ඉගෙනගෙන නොතිබීමයි. මේ වකවානුවේ පරිසර පද්ධතිය දිගින් දිගටම සෙමින් සක්‍රිය වෙමින් අපට සිහිපත් කර දෙන්නේ සෝබාදහමේ මුල් තත්වයට වරක් හානි කර ඇති අපට නැවත එහි මුල් ස්වරූපයට යාම පහසු නොවන බවයි. අපි තවමත් ගෘහස්ථ අපද්‍රව්‍ය ප්‍රශ්නයවත් සම්පූර්ණයෙන් විසඳාගෙන නැහැ. කෙසේ වුවද වරක් මිය යන්නට හැර දමා තිබූ ජපානයේ ගංගාවන් අද යහපත් තත්වයට පත්ව තිබෙන්නේ රජයේත් සමාගම්වල හා තනි පුද්ගල උත්සාහයනුත් හේතුවෙන්. එහින් ජීවියට නැතිවම බැරි ජලය නැවත යථා තත්වයට පත් කර ගැනීමට අපි දිගින් දිගටම වෑයම් කළ යුතුයි.